කෝකිලාවියෝ ඇති. රජිනියෝ ඇති. ලෝක රූ රජිනලත් ඇති. නමුත් මහ පොළොවට සමාන කරන්න පුළුවන් කට්ටිය අපිට හමු වෙන්නේ ඊටාම විරලව. අපිට පුළුවන් නම් ඇයව සඳකට සමාන කරන්න, ඉරකට සමාන කරන්න, තරුවකට සමාන කරන්න. එවැනි අය මේ අතේ ඇඟිලි පහේ තරම්වත් නැති තරම්. ඇය නික්ම ගියා. කවුද? මේ මහ පොළොව. ඒ සෝබාදහම් අම්මා. සෝබාදහමට අපි සෝබාදහම් අම්මා කියනවානේ. ඔව්. සෝබාදහම අම්මා නම් නන්දාමාලිනිය නම් වූ ඇය මහ පොළොව. ඔබයි සෞම්‍ය සඳ කිර. ඔව්. ඝන අන්ධකාරයට ඇය සඳක් නොව. තවරු එළියක් වුණානේ. ඇයගේ මధుර මනෝහර කටහඬින් අවදි කළපු මනුෂ්‍යත්වය මම කියන්නේ රටක් ජාතියක් ආගමක්. ඇය අවදි කළේ මනුෂ්‍යත්වය. අසාධාරණය අයුක්තිය වෙනුවෙන් ඇය හඬ නැගුවේ. මේ මහ පොළොවේ අසාධාරණය අයුක්තිය වෙනුවෙන් සටන් කරපු සියලු දෙනා සදාමරණීයයි. නන්දා මාලනී නන්දනීය අමරණීය මහිමාන්විත වූ චරිතයක්. ඇය ගී නොගෙයුවේ මොනවා සම්බන්ධවද? මනුෂ්‍යත්වයේ නාමයෙන්. ඇයගේ සියලුම ගීතවල තිබෙන මනුෂ්‍යත්වය තමයි, වෙන මොකුත් තිබෙන්නේ නැහැ. මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය හදවතට දැනෙන, මනසට නෙමෙයි හදවතට. ඇය ගායනා කළේ හදවතට ඔබේ. මේ දෙරණට එවැනි පහන් තාරුකාවක් නැවත කවදා පායන්නද? නන්දට වෙන උපමා කොහින්දනේ? ඇයගේ එක සින්දුවක තියෙනවා අඳුර පමණක් රජ වෙලා, තනි වෙලා මා තනි වෙලා. ඔව්, අපි තනි වෙලා හිටපු යුගයක ඇය අපව අවදි කළා. ඇය විශ්වයම අවදි කළා හා සමානයි. ඇත්තම කිව්වොත් ඇය විශ්වයක්. ඇය විශ්වීය ගීතයක්. ඇය යන්න ගියා. කනගාටුවට කාරණාවක් තියෙනවා කියන්න. අද අපි කිසිම මන් දකින්නේ රේඩියෝ channel එකක, රූපවාහිනියක මං අහන්නේ ඇයි ඇයගේ හඬ, ඇයගේ ගීත, ඒ පොහොර ටික මං අහන්නේ ගස්වලට කෘමිනාශක තියෙනවා ගහන්න ඕන තරම් જાති. ඒක જાති. ඒ තිබ්බට හරි පොහොරක් වැටුණා නම් ඒ කියන්නේ හරියට අපේ ඉමුනිසන් සිස්ටම් එක, අපේ ඇතුලේ තියෙන සිස්ටම් එක ශක්තිමත් වුණාම ලෙඩ රෝග හැදෙන්නේ නැහැ නේද? එහෙමනේ අපි අහලා තියෙන්නේ. ප්‍රතිශක්තිකරණ ශක්තිය. අන්නේ පොහොර ටික වැටුණා නම් වල්නාශක ඕන වෙන්නේ. නමුත් ඇයකින් මේ මහ පොළොවට, මේ තාරුණ්‍යයට ලැබිය යුතු පොහොර අපේ මාධ්‍ය සංස්කෘතිය තුල ඇයගේ හඬට, ඇයගේ හෘදයාංගම වචනවලට, ඒ සින්දුවල තිබිච්ච හදවත අවදි කළේනේ. තෙතමනියක්, හදවතේ තෙතමනියක් ඇති කර මනුෂ්‍යත්වය, අයුක්තිය අසාධාරණීය රජ කරන ලෝකයක ඒ වෙනුවෙන් හඬක් අවදි කළ ඇය. ඕ ඇයගේ හඬවල් මේ අපේ රටවල් අද මේ තරම් දූෂ්‍ය වෙලා තියෙන්නේ. ඒ හඬවල්
අදාළ ආයතන උඩට ගෙනාපු නැති හින්දා නේද? මට හිතෙනවා එහෙම. කමන්නේ. අපි ඉදිරියේදීවත් බලමු. මිනිස්සුන්ට ඉන්නකම් අගයක් නැහැ මේ ලෝකේ. ඕක පොදු කාරණයක්. ගියයින් පස්සේ තමයි ඔසවා තියන්නේ. ඉන්නකම් ඒ චරිත අගය කරන්නේ. ගියාම තමයි සමහරවිට අපිට ලොකුම වේදනාව. ඉතින් නන්දා නම් උරු ඇය අපේ හදවතේ ගලේ කෙටුවටත් වඩා මේ මුළු විශ්වයම තරම් හදවතේ සටහන් කරලා ඇය යන්න ගියා. ඒකේ එක සින්දුවක තියෙනවා මල්සරෝ නුඹ මගේ තරුව සොරකම් කෙරුවාද කියලා. ඔව් මටත් හිතෙනවා. ඇයව මල්සරෙක්ම ඇවිල්ලා අරන් ගියා වගේ අපි කමන්නේ. අරන් ගියේ මල්සරෙක්නේ. ඒ වුණාට හොරකම් කරන් ගියේ අපේ හදවත් වලින්. නන්දා ආදරණීය අම්මා ආදරණීය මහ පොළොව ඔබට සුබ ගමන්.